ඉතින් අපිට මේ ගොඩක් අය කිව්වා කැරවැන් එකේ වීඩියෝ එකක් දාන්න කියලා කැරවැන් එකේ ටුවර් එකක්. ඉතින් අපි හදන්නේ යන්න ඒක කරන්න. තවා යහලා තිබ්බා අපිට ගෙදරක් නැති නිසාද අපි පාරේ ඉන්නේ කැරවැන් එකේ ඉන්නේ කියලා. නෑ අපිට ගෙයක් තියෙනවා ටැස්මේනියා වල. මේ අපි කැම්පින් කරන්න යූස් කරන අපේ ඇඳගෙන යන ගෙදර. මේ තියෙන්නේ අපේ කැරවැන් එක. මේ තියෙන්නේ අපේ කැරවැන් එකේ කිචන් එක. කිචන් කබඩ්ස් ගොඩක් තියෙනවා මට. මේ තියෙන ඩයිනින් ඒරියා එක. මෙතන තමයි ටේබල් එක තිබ්බේ. ටේබල් එක රිමූව් කරලා තියෙන්නේ ටෙම්පරරි. මේ බබාට ටමි ටයිම් දාන්න මේ ස්පේස් එක තමයි අපි යූස් කරන්නේ. එළිය සීතල නම්. මේ තියෙන්නේ ෆ්‍රිජ් එක සහ මයික්‍රෝවේව් එක. මේ තියෙන අපේ බෙඩ් එක. මේක ක්වීන් බෙඩ් එක නේද? ඩබල්. සෝරි. මේක ඩබල් බෙඩ් එකක්. මෙතන තමයි අපේ වෝඩ්‍රෝබ්ස් තියෙන්නේ. මේ ඇඳ ඉස්සුවාම ඇඳ යට ගොඩක් තව ස්ටෝරේජ් තියෙනවා. එතන තමයි අපි අපේ කැම්පින් චෙයාර්ස් තව අපේ එක්ස්ට්‍රා තියෙන ඇඳුම් ඒ වගේ දේවල් දාලා තියෙන්නේ. මේකට ටීවී එකක් එනවා. ඒ ටීවී එක මවුන්ට් කරන්න වෙන්නේ මෙතෙන්ට. අපි ටීවී එක අයින් කරලා තියෙනවා. මොකද අපි ටීවී බලන්නේ නැහැ. මේ කැරවැන් එකේ නම ජේකෝ ජර්නි. මේක පොප් කැරවැන් එකක්. ඒ කියන්නේ මේකේ මේ වහලේ මේ විදිහට يعني යද්දි අකුලලා තියන්න පුළුවන්. පාක් කරන් පස්සේ මේ විදිහට උස්සන්න පුළුවන්. මේ කැරවැන් එක 2015 manufactured. අපි මේක ගත්තේ 2020 $40,000කට. අපි ටැස්මේනියාවේ ගොඩාක් මේකේ ටුවර්ස් කළා. ඒවා නම් අපි වීඩියෝස් මොකුත් සෝෂල් මීඩියා වල දාලා නැහැ. පබ්ලික්. අපි මේ ට්‍රිප් එක ඉවරුණාන් පස්සේ අපිට හිතෙනවා මේ කැරවැන් එක ගත්ත කොස්ට් එක අපිට කවර් කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔස්ට්‍රේලියාවේ ට්‍රිප්ස් යද්දී ඇකමඩේෂන් වලට ලොකු ගාණක් යනවා. ඒ වගේම පිටින් කෑම කද්දී රෙස්ටොරන්ට්ස් වලටත් ලොකු ගාණක් යනවා. ඉතින් ඒ සල්ලි අපිට ඉතුරු වෙන නිසා මට හිතෙනවා end of the day මේක අපිට මේකේ වටිනාකමක් අපිට තියෙයි කියලා. ඒ වගේම අපිට ගොඩක් කම්ෆර්ටබල් මේ කැරවැන් එක. මොකද අපි දැන් හොටෙල් එකකට වගේ ගියොත් අනිත් අය යූස් කරපු ඇඳන් වල බෙඩ්ෂීට්ස් වල එවැනි දාගන්න ඕනේ. මේකේ අපිට එහෙම කරන්න ඕනේ. අපේම ෂීට්ස් අපේම කොට්ට මෙට සේරම අපි යස් කරන ඒවා. ඒ වගේම ටොයිලට් ෆැසිලිටිස් තියෙනවා අපේම. ඉතින් අපිට ඒක නිසා අනිත් අය යූස් කරන ටොයිලට්ස් වලට යන්න ඕන වෙන්නෙත් නෑ. චෙක් ඉන් ටයිම් චෙක් අවුට් ටයිම් නෑ. අපිට ඕන වෙලාවක අපිට බුෂ් කැම්පේන් වගේ කරනවා නම් අපිට කැමති වෙලාවක චෙක් ඉන් වෙන්න පුළුවන්, චෙක් අවුට් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මේ තියෙන අපේ සවුන්ඩ් සිස්ටම් එක. මේකට CDs දාන්න පුළුවන්. මේකෙන් රේඩියෝ එක අහන්න පුළුවන්. බ්ලූටූත් කනෙක්ට් කරන්න පුළුවන් ෆෝන් එකට. ස්පීකර්ස් කීයක් තියෙනවද නැති? 4ක්. ඇතුලේ 2යි එළියේ. අපිට ස්පීකර්ස් 4ක් තියෙනවා. ඇතුලේ ස්පීකර්ස් 2ක් තියෙනවා. එළියේ ස්පීකර්ස් 2ක් තියෙනවා. අපිට මේක සෙට් අප් කරන්න පුළුවන් ඕන නම් ඇතුලට විතරක් ඇහෙන විදියට, එහෙම නැත්නම් එළියට විතරක් ඇහෙන විදියට, එහෙම නැත්නම් ඇතුළට එළියට දෙපැත්තටම ඇහෙන විදිහට අපිට මේක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ ලිප්. මේක මෙහෙම අරින්න පුළුවන්. මේ ලිපේ මේක ඉලෙක්ට්‍රික්, මේ තුන ගෑස්. එතකොට බර්නර්ස් 4ක් තියෙනවා. මේක තමයි එක්සෝස්ට් එක. එතකොට උයද්දී එන්න දුම මේකින් තමයි ඇදලා ගන්න. මෙහෙම ඔන් කරන්න පුළුවන්. මේක තමයි ලයිට් එක. රෑට උයද්දීම මේක දාගන්න පුළුවන් පේන්න. ඊට පස්සේ මේ තියෙන ග්‍රිල් එක. එතකොට මස් එහෙම ග්‍රිල් කරගන්නවා නම් මේක යූස් කරන්න පුළුවන්. මෙතන තියෙන කර්ටන් එක ඇරියාම තමයි අපේ ටොයිලට් එකයි බාත්රූම් එකයි තියෙන්නේ. තමා ෂවර් එක තියෙන්නේ. මේ තියෙන ෂවර් එක. මේකේ හොට් වෝටර් කෝල්ඩ් වෝටර් දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ AC එක. මේක අපි යූස් කරලම නැහැ ටැස්මේනියාවලදී. මේ ගත්තට පස්සේ ෆස්ට් ටයිම් පාවිච්චි කළේ මේක මේ නොදන් ටෙරිටරි ආවයන් පස්සේ.
ඊට පස්සේ ඔයගලන්ට පෙන්නුවොත් මෙන්න මෙතන තියෙන්නේ මේ යුනිට් එක. ඒක තමයි හීටින් යුනිට් එක. එතකොට අපි ටැස්මේනියාවේදී ගොඩක්ම පාවිච්චි කරන්නේ මේ යුනිට් එක. ඒකෙන් තමයි කැරවැන් එක හීට් කරන්නේ. ඒ කියන්නේ අපිට එහෙ ගොඩක් සීතල නිසා අපිට ප්‍රශ්න කරගන්න ඕන නම් කැරවැන් එක ඇතුළ ඒකෙන් තමයි ඒක වෙන්නේ. ඒක solar operated and අපිට ඕන නම් ඒක electricity තියෙනවා නම් ඒකට connect කරන්න පුළුවන්. එහෙම නැත්නම් generator එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට heating on කරාම මෙන්න මෙතනින් තමයි කැරවැන් එකට heat එක එන්නේ. මේ තියෙන්නේ solar එකේ unit එක. දැන් ඔයගලන්ට පේනවා ඇති 13.4 වෙනකම් මේක charge වෙලා තියෙනවා. sorry 14.2 වෙනකම්. එතකොට ඒ solar එකෙන් එන power එකනොත් අපි මේකේ ගොඩක් items operate වෙනවා. මේ තියෙන්නේ water heater unit එක. මේක turn on කරාම තමයි වතුර රත් වෙන්නේ. මේ තියෙන battery unit එක. කැරවැන් එකේ ඉතින් එළියෙන් කරන දේවල් ගැජමැටික්ස් ගැන දන්නේ ලකී තමා. ඉලක්කකින් අහමු. මේකේ තියෙන එයාගේ සාමාන්‍ය බොයිස්ලා මොන වගේ දේවල් වලට ඉන්ට්‍රස්ට් වෙයිද මේක ගැන දැනගන්න කැමති නම් කියලා. යන්න බලකි. කැරවැන් එක බැලන්ස් කරන එක තමයි most important වැඩේ. ඇයි ඒ? නැත්තම් කිසි වතුර ඩ්‍රේන් එහෙම ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. ටොයිලට් එක හරියට ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. මෙතන මම පොඩි ලෙවල් එකක් දාලා තියෙනවා. එතකොට මම දන්නා ඒක ලෙවල් කරන්න අවශ්‍ය විදිහ මම ඒක පෙන්වන්නම් ලෙවල් කරන්න කොහොමද කියලා. ඊට අමතරව මෙතන තියෙනවා මේක තමයි වාහනේට කනෙක්ට් වෙන්නේ. කනෙක්ට් වුණාම ඔක්කොම ලයිට් එතකොට ෆ්‍රිජ් එකට අපි ඩ්‍රයිව් කරනකොට පවර් එන්න ෆ්‍රිජ් එකට ඒ ඔක්කොම වෙන්නේ මෙතනින්. මේක 12 පින් ප්ලග් එකක්. ඕකේ. ඊට අමතරව මෙතනින් ඉලෙක්ට්‍රික් බ්‍රේක් උත් යනවා. මොකක්ද ඉලෙක්ට්‍රික් බ්‍රේක් කියන්නේ? දැන් මම වාහනේට හයි කරලා තියෙන යුනිට් එකක්. එතකොට වාහනේ ස්පීඩ් බ්‍රේක් කරන ස්පීඩ් එකම තමයි කැරවෑන් එකනොත් බ්‍රේක් කරන්නේ. නැත්තම් කැරවෑන් එක තදයට ගහලත් බෑ. එතකොට වාහනේ පස්සට අදිනවා. නැත්තම් වාහනේට වඩා කැරවෑන් එක ලයිට් බ්‍රේක් කරලා වැඩක් නැහැ. එතකොට වේග ප්‍රෙෂර් එකට වාහනේ ඉස්සරහට තල්ලු කරනවා. ඒකින්ද මේ දෙකම බ්‍රේක් කරන්නේ එකම ලෙවල් එකට. එතකොට ඔක කොහොමද ප්ලග් කරන්නේ? මෙතනට මේක හැම වාහනයකම ඇඩිෂනල් දාගන්න ඕනේ යුනිට් එක. ඒක කීයක් විතර වෙනවද එක්ස්ට්‍රා දාගන්න? ඒක ඩොලර් 1200ක් වගේ ප්ලස් ඉලෙක්ට්‍රික් බ්‍රේක් වලටත් එක්ක. ඉලෙක්ට්‍රික් බ්‍රේක්ස් ප්ලස් ඒ යුනිට් එකට 1200. ඊට පස්සේ මෙතන තව සේෆ්ටි ෆීචර් එකක්. බැරි වෙලා හරි වාහනේ මෙතන ටෝ බෝල් එකේ යුනිට් එකෙන් ගැලවුණොත් මේක අපි වාහනේට කොහෙට හරි කනෙක්ට් කරලා තියෙනවා. මේ පින් එක ඇදිච්ච ගමන් කැරවෑන් එක ස්ටොප් වෙනවා එතනම. කියන්නේ මේක වෙන් වුණොත් එතනම කැරවෑන් එක නවතිනවා. හරි. එතකොට මේ ලීවර් එකෙන් මොකක්ද වෙන්නේ? මේක. ඒක තමයි ගොඩක් උස් පහත් කරන්න කැරවෑන් එක මූව් කරනවා නම් අදිනවා නම් වීල් එක. ඒක හැබැයි ගොඩක්ම පාවිච්චි වෙන්නේ කැරවෑන් එක මේකට ක්ලිප් කරන්න උස්ස ගන්න. මම පෙන්නන්න. මේකේ හොඳ ෆීචර් එකක් තියෙනවා අපිට කැරවැන් එක ටෝ කරද්දී ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ලකි ඒක ගැන දැන් කියයි. මේක වැඩි ඇඩ්ජස්ට් කරන්න ඕනේ නැහැ. මේ ටෝ බෝල් එක වාහනයෙන්ම පල්ලෙහාට ගන්න පුළුවන්. ළඟට ගත්තාම කනෙක්ට් කරන්න උස්සන්න පුළුවන්. ඒක හරි ලේසි. ඒ කියන්නේ මේ වාහනේ උඩට පල්ලෙහාට ගන්න පුළුවන් අඟල් ගානක් නේ. අඟල් ගානක් උඩට පල්ලෙහාට ගන්න පුළුවන්. එතකොට ඒ ඔප්ෂන් එක තියෙන නිසා ලකියට ගොඩක් මේ ලීවර් එකත් එක්ක නටන්න ඕනේ නැහැ. එයාට කාර් එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට සෙට් වෙන්නේ. ඒ කියන්නේ මේකෙ වෙන්නේ මේ කෑල්ල මෙතන උඩට යන්න ඕනේ. එතකොට තමයි කාර් එකට පුළුවන් මේ කැරවැන් එක ටෝ කරන්න. මෙතෙන්ට ඇවිල්ලා ඊළඟ ලොක් වෙනවා. සේෆ්ටි පින් එකකුත් දානවා අපි හැමතිස්සෙම. මේක සෙට් වුණාම. ඕකේ. අපි ඊටමතර මෙතෙන්ට එනවා තව මගේ බාර් එකක්. ඒක දැම්මහම කැරවැන් එක තව ස්ටේබල්.
ඕ ඒකෙදි වෙන්නේ ගොඩක් දැන් මේ වගේ ලොකු ලෝඩ් එකක් ටෝ කරද්දී වාහනේ ගොඩක් ගැස්සෙන්න පුළුවන්. ඒ කියන්නේ වාහනේ කොච්චර හොඳ වුණත් කොච්චර කම්ෆර්ටබල් වුණත් ලෝඩ් එක අදිද්දි වාහනේ ගොඩක් ගැස්සෙනවා. එතකොට අර හොඳ වාහනයක් තිබ්බට වැඩක් නැහැ, කම්ෆර්ටබල් නැහැ ඩ්‍රයිව් එක. එතකොට ඒකේට ඒ අයිටම් එකෙන් වෙන්නේ ඒ ස්මූත් ඩ්‍රයිව් එක ආයෙ අපිට දෙන එක. අපිත් ඒක දැනගෙන හිටියේ නැහැ කලින්. අපිට ඔස්ට්‍රේලියන් කෙනෙක් කැරවන් එකක් තියෙන කෙනෙක් තමයි ඒක ගැන කිව්වේ. මෙතන තියෙනවා ස්ටෝරේජ්. අපි ලකිකින් මොනවද එයා එතන තියාගෙන ඉන්නේ කියලා. මේ හරියට මම වැඩි එන්නේ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ මොනවද මේකේ තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මෙතන මොකුත් ස්ටෝරේජ් කරන්න බෑ. අපි නවත්තන් ඉන්න හින්දායි මම බඩ දාලා තියෙන්නේ මෙතන. මේක තමයි අර කියපු ගැජට් එක. මේක මෙතනට සෙට් වෙලා අවශ්‍ය ප්‍රෙෂර් එකට චේන් එක දාන්න තියෙන්නේ හො. ඒක ඩ්‍රයිව් කරලා බලලම තමයි අපිට ඇඩ්ජස්ට් කරගන්න. අපිට අවශ්‍ය කම්ෆර්ට් එක අපි හදාගත්තේ ඒකෙන්. ඕකේ. මේ මොනවද ලකින්නේ? මේ ගෑස් සිලින්ඩර් දෙකක් තියෙනවා. හැමතිස්සෙම එකක් යූස් කරලා ඒක ඉවරනම බෑකප් එකට තියෙන අනිත් එක පාවිච්චි කරනවා. මේක මා ස්වැප් කරනකම්. මේ සිලින්ඩර් එකක් කීයක් විතර එනවද? ඩොලර් 30ක් වගේ. ඔව්. ඉතින් ගෑස් වලින් මේ කැරවන් එක ඔපරේට් කරන එක හරිම ලාභයි. මම හිතන විදියට. මේ මොනවද මෙතන තියෙන්නේ ලකි? වැඩිපුර ඩීසල්. ජෙනරේටරේට පෙට්‍රෝල්. මම මේ කෑලි මොනවද මෙතන තියෙන්නේ? මේ ලෙවල් කරනවා. මේවා තමයි සයිඩ් දැන් කැරවෑන් එක උස් පහත් කරන ලෙවල් එක මේකෙන් කරන්න පුළුවන්. පැත්ත උඩ වැඩි සයිඩ් එක ලෙවල් කරන්න මේවා ටයර් එක උඩින් ගෙනිච්චාම ටයර් එක උඩට ආවම තව ටිකක් අවශ්‍ය ගානට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. අපිට ඒක පෙන්වන්න පුළුවන් මෙන්න මෙතන. දැන් පැත්ත ලෙවල් නැත්තම් මේක කොටියලා මේක උඩ අවශ්‍ය තැනට ටයර් එක ගේන්න තියෙන. ඒකට කැරවෑන් එක දෙපැත්තෙන් බැලන්ස් වෙනවා. ඕකේ. අපිට කියන්න පුළුවන්ද මොනවද මේ වයර් කෑලි බට කෑලි එල්ලනේව මොනවද කියලා? දැන් කැරවෑන් පාක් එකක ඉන්නකොට අපිට එයාලා පවර් දෙනවනේ. එතකොට අපේ සෝලාර් එක යූස් කරන්න අවශ්‍ය නැහැ. එයාලගේ පවර් එක මම අරන් තියෙන්නේ. මෙතනින් තමයි ඒ 230 ඉන්ලට් එක. ඕකේ. ගහන්න තියෙනවා. එතකොට අපි පවර් ගන්න අන්න අර අතන තියෙන යුනිට් එකෙන්. මේ යුනිට්ස් මේ කැරවන් පාක් එකේ හැමතැනම පවර්ඩ් සයිට්ස් වල තියෙනවා. එතකොට හැමෝම මේකට ප්ලග් මේ වගේ යුනිට්ස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කැරවන් දෙකකට එක යුනිට් එකක් වගේ තියෙනවා. මෙන්න මෙතෙන්ට තමයි අපි ඒක ප්ලග් කරන්නේ. ඒ විදිහ තමයි අපි පවර් ගන්න. එතකොට මේ හරිය තියෙන ඔක්කොම කැරවන් පවර්ඩ් සයිට්ස් වල තමයි ඉන්නේ. අර පැත්තේ තියෙනවා සමහර කැරවන් අන්පවර්ඩ් සයිට්ස් වල ඉන්නේ. ඒ කට්ටිය කැරවන් පාක් එකකින් පවර් ගන්නෙ නැහැ. මෙතන අමතක වෙච්ච එකක් තියෙනවා අනිවාර්යෙන් කරන්න. ඔයාලා පාක් කරනවා නම් හෑන්ඩ් බ්‍රේක් එක අදින්න. කැරවන් හැම එකකම හෑන්ඩ් බ්‍රේක් තියෙනවා. එතකොට ඩ්‍රයිව් කරනකොට අමතක නොකර ඒක රිලීස් කරන්න. මට පොඩි දෙයක් කියන්න ඕනේ. ඒක පාවිච්චි කරද්දි පරිස්සමෙන් කරන්න. මොකද අත අහු වෙන්න පුළුවන්, ඇඟිල්ල ඩැමේජ් වෙන්න පුළුවන්. මේ මොකද්ද මේ? මෙතන hot water unit එක. ඔප්ෂන් දෙකකින් පුළුවන්. ගෑස් සිලින්ඩර්ස් වලින් වතුර රත් කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ පවර් සයිට් එකකින් ඉලෙක්ට්‍රික් වලින් වතුර රත් කරන්න පුළුවන්. ඕකේ. මොකද්ද ලකී එතකොට මේ තියෙන මේ නිල් පාට බටේ? ඒක ඇවිල්ලා දැන් මෙතනින් එයාලගේ ටැප්ස් තියෙනවා. ඒක ඩිරෙක්ට් කනෙක්ට් කරලා තියෙනවා. එතකොට අපිට ෂවර් වලට එහෙම වතුර එතනින් එනවා. ඊට අමතරව මේ අපේ කැරවෑන් එකේ තියෙන ටැංකි දෙකට වතුර පුරවන්න පුළුවන්. ලීටර් 80 ටැංකි දෙකක් තියෙනවා. ලීටර් 160ක්. මොකද්ද ලකී මෙතන මේ තියෙන කළු බටේ? ඒක තමයි අපි යූස් කරන ඔක්කොම ෂවර් එකේ වතුර කුස් කිචන්. ඒ කියන්නේ ග්‍රේ වෝටර්. ග්‍රේ වෝටර් කියලා කියන්නේ අපේ ෂවර් එකෙන් පාවිච්චි කරන වතුර සහ කුස්සියේ පාවිච්චි කරන වතුර. අන්න අතන තියෙන ඉන්ට් එකට තමයි යන්නේ. මම පුෂ් එකේ නම් අපිට පුළුවන් පොළවටම දාන්න. හැබැයි සමහර නැෂනල් පාර්ක්ස් වල අපි පුල් කන්ටේන් කරන්න ඕනි ග්‍රේ වෝටර්. එහෙම වුණාම අපි පාවිච්චි කරනවා බකට්ස් දෙකක්. එතකොට මේ බකට් එකට මේ බටේ සෙට් කරලා ග්‍රේ වෝටර් ටික අපි ඊට පස්සේ කොහේ හරි කොනකට ඩම්ප් කරනවා සේෆ් තැනකට. ඒක ඩම්ප් කරන්න පුළුවන්. අලුතින් එන කැරවෑන් වල දැන් ග්‍රේ වෝටර් ටැංක් එකකුත් තියෙනවා. ඒකට ඒකට වතුර එකතු වෙනවා. ඔව් දැන් අපේ මේ කැරවෑන් එකේ ග්‍රේ වෝටර් ටැංක් එකක් නැහැ.
මේ පැත්ත ගැන අපිට විස්තර කියන්න. මේ මොකද්ද මේ? මේක බයික් රැක් එකක්. අපි දෙන්න ඉතින් බයිසිකල් පැදින්න නැති හින්දා මම ඒකට මගේ ටූල් බොක්ස් එකක් දාලා තියෙනවා. ඒ වගේම අපේ එක්ස්ට්‍රා තියෙන රබ්බිෂ් වල හරි තියෙනවා නම් අපි මේකේ තමයි දාගෙන යන්නේ. හරිනම් බයික්ස් අරන් ඔව් මෙතන බයික් රැක් එකක් තියෙන. මේකට බයික්ස් දෙකක් දාන්න කැපැසිටි තියෙනවා. මේ මොකද්ද මේක? ඒක ඩීසල් හීටර් එක රන් වෙන්න ඩීසල් ඕනේ. මේකට තමයි ඩීසල් දාන්නේ. ඕකේ. කැරවැන් එකේ මේ පැත්ත ගැන විස්තර අපි ලකීගෙන් ආයේ අහමු. ලකී කියන්නකෝ මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. එතන තියෙනවා කැනපි එක. ඒක අපි කොහෙ හරි නවතුනහම එළියට ගන්නවා. එතකොට අවුව වැටෙන්නේ නැහැ. ඒක මේ දැන් තියෙන ඇන්ගල් එකට ඔක වහලේ ස්ට්‍රේට් කළාම මේ කණුව අතෙන්ට ගිහිල්ලා තව ප්‍රයිවසි ස්ක්‍රීන් කියලා එකක් තියෙනවා. ඒක දැම්මම මෙතන තව රූම් එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක්ට කැම්ප් කරනවා නම් වගේ මෙතන නිදා ගන්න පුළුවන් බිම නේද? දෙමින්නේ වහලේ තියෙනවා. ඔව්. මෙතන තියෙන ස්පීකර්ස් දෙක එළියට. බාබකියු අවුට්ලට් එකක් ගෑස් වලින් තියෙනවා යට දීලා ඒක පේන්නේ නැහැ උතන තියෙනවා. පවර් තියෙනවා. පොඩි ටේබල් එක. අවුට්ඩෝර් කුකින්. මෙතන ස්ටෙප් එක. දොරේ ෆ්ලයි ස්ක්‍රීන් එකක් තියෙන එතන මැස්සෝ ඉන්නේ. දොර වැහුවා රයිට්. ඒතර මේ කාපට් එක ගැනත් මම පොඩ්ඩක් කියන්නම්. මේක අපි 2011 ඉඳන් ඉතින් දෙන්න එකට තමයි යන තැන යන්නේ. මේක මතක් වෙන්න මං හදපු මැට් එකක්. අද අපි රෙදි හොදලා තියෙන්නේ. හොඳටම අවුව තියෙනවා. ඒක නිසා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන රෙදි ගණන් ගන්න එපා.